දරුණු පිරිමි කියලා જાතියක් ඉන්නවා. දරුණු පිරිමි කියලා කියන්නේ තද පිරිමි. තද පිරිමි හදනවලු ලේසි කාල. ලේසි කාල හදනවලු ලාමක පිරිමි. ලාමක පිරිමි හදනවලු තද කාල. තද කාල හදනවලු තද පිරිමි. තේරුණේ නැනේ. තද පිරිමි කියලා කියන්නේ ඇත්තටම පිරිමියෙක් වුණාම තද පිරිමියෙක් වෙන්න ඕනේ. ඒක මේ කටෙන්, පෙනුමෙන්, උසෙන් නෙවෙයි. ඔය ක්‍රියාකලාපේ. ඔය ක්‍රියාකලාපේ ඔය කරන කියන දේවල් වලින්. තද පිරිමියෙක් වෙන්න ඕනේ. එහෙම පිරිමි ඕනේ ඇත්තට. දැන් කියන නෑ එහෙම වෙන්න හොඳ නෑ. පිරිමි වුණාම මෙහෙම ඉන්න ඕනි. එහෙම වැදගෙන ඉන්න ඕනේ නෑ පිරිමි. පිරිමි වුණාම ගෙලින් ඉන්න ඕන. ඕන දෙයකට කතා කරන්න පුළුවන්. පෞරුෂත්වයක් තියෙන එකෙක් වෙන්න ඕනේ පිරිමියෙක් කියන්නේ. පිරිමියෙක් කියන්නේ පිරිමියෙක් වෙන්න. කොල්ලෙක් කියන්නේ කොල්ලෙක් වෙන්න. එහෙම පිරිමි තමන්ගේ අම්මලා තාත්තලාට ගුරුවරුනේ මං කියන්නේ ඕනෙම තැනක දෙක වෙන්නේ නැහැ. ඕනෙම තැනක ජීවිතේ ඕනෙම තැනක දෙක වෙන්නේ. එහෙම එකෙක් වෙන්න. එහෙම එකෙක් දැන් ගොඩක් වෙලාවට උපදේශ සම්මේ එහෙම වෙන්න එපා කියලා. මම නම් කියන්නේ එහෙම වෙන්න. යහුවත් දාන්න ඕනේ කියලා. ඔව් පිරිමියෙක් කියලා පිරිමියෙක් නෙති. එහෙම මොරාල් එක කොල්ලෙකුට තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පිරිමියෙක් හද වෙන්න ඕනි. හැබැයි ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ ඔයාලට කවුරු හරි ගැහුවොත් ඔයාලට උඩ ගහන්න පුළුවන්. ගහන්න පුළුවන් එකෙන්ම ගහලා නැති කරලා දාන්න පුළුවන්. හැබැයි ගහන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. එහෙම එකෙක් වෙන්න. කවුරු හරි ගැහුවොත් එමට ගහ ගන්න බැරි නම් ඔයාලා ලාමක එකෙක් නම් එහෙම වෙන්න ඕනේ. එහෙම එකෙක් හරියන්නේ. හද පිරිමේක් කියලා කියන්නේ එහෙම එකෙක්. එහෙම උන් හදනවලු ලේසි කාල. ඒක ඇත්ත. දැන් සමහරට ඔයා නම් ඔයාගේ පවුලේ හද පිරිමියා. ඔයා තමයි ඔයාගේ පවුලේ ධනෙ උපයන්නේ. ඔයා තමයි පවුලේ උන්ට උදව් කරන්නේ. ඔයා තමයි අනිත් මුත් අය ගමන අරයන්. ඔයා තමයි ඔයාගේ පවුලේ ඉන්න නියම පිරිමියා. එහෙම කවදා හරි දවසක හදනවලු ලේසි කාල. ඒතර ඔයාගේ වටේ පිටේ ඉන්න උන්ටත් ලේසි. එයාලටත් උදව් කරනවා. එයාලටත් ඔයා පුළුවන් නම් වාහනයක් කරන්න. එයාලටත් සමහරට ගියක් හදලා දෙන්න. එයාලටත් සල්ලි දෙන්න. අනාගතයේ දවසක මගේ එතකොට කියලා වැඩක් නෑ දැන් කියන්නේ. එහෙම එකෙක් වෙන්න. එතකොට ඔයාගේ ළමෙක් ඉන්න කවදා හරි දවසක ඌට හම්බ වෙන ලේසි කාලය. ඌට වාහන ගන්න ඕනේ. ඌට කැමති වාහනේ එළියට යන්න. ඌට කැමති ගෙදර ඉන්න ඕනේ. ඌට කැමති විදිහට වේදන් කරන්න. ඒ කියන්නේ ඌට හම්බෙන්නේ ලේසි කාලය. ඒ ලේසි කාලය හදනවලු ලාමක පිරිමි. ඔයාට ඔය තියෙන ජීවිතයේ තියෙන අත්දැකීම් ඌට නැහැනේ. කණ්ඩ නැතුව ඉඳලා රෑ වෙනකම් පන්සල ඉඳලා කට්ට කාලේ ඉගෙනගත් ඒ මහන්සිය ඌට ඉන්නේ. ඌට දෙන්න එපා ඉතල සප. කවදාද දවසක අනාගතයේ දවසක මෙහෙම වෙනවනේ. ඌට ලේසි කාලයක් හදෙන්න ඌ ලාමක පිරිමෙක් වෙන එක තමයි. එහෙම නොවනේම ඉන්න බෑ. ඌට තද කාලයක් ඉන්නේ නැහැ කොහොමත්. ඔයා ලේසි කාලයක් ඌට දෙනවනේ. ඒතර හැදෙන්නේ ලාමක පිරිමෙක්. ඌ හදනවා තද කාලයක්. කවදා හරි දවසක ඌ ඔයා එක්ක උපයෝගත්ත ධනෙ ටික වේදම් කරලා උගේ දරුවන්ට සිද්ධ වෙනවා. ඔයාට වගේ කවදා හරි දවසක හරි මහන්සියෙන් උපයන. කියන අපේ අම්මලා තාත්තලා ලාමක කට්ටිය නෙවෙයි. එහෙම හැමෝටම සල්ලි තිබිලා නැහැ. මොරෝ සල්ලි තිබිලා නැහැ. මං කියන්නේ ඔයා එහෙම වෙන්න එපා. ඊට පස්සේ ඌ හදනවා ආයෙ තද කාලේ. ඊට පස්සේ ආයෙ එනවා තද පිරිමි. එහෙම තමයි හැමතැනම යන්නේ. ඒක තමයි හැමදෙස්සම මතක තියාගන්න තද පිරිමියෙක් වෙන්න. ලාමක පිරිමියෙක් වෙන්න. තද පිරිමියෙක් කියලා කියන්නේ ඕන දෙයකට ගෙලින් ඉන්න.